දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඔන්න අදත් මම එක්තරා කතිකාවතක් නිර්මාණය කරගන්නට හදන්නේ. තමයි අද මම මේ කතා කරන්නේ දිත්වා සුලිකුණාටුවෙන් පීඩා වෙච්ච මානවයාගේ මිනිසාගේ මානසිකත්වය කෙබඳු වෙයිද කියන කාරණාව පිළිබඳව. මොකද මීට සති කිහිපයකට කලින් ලංකාවට මේ සිද්ධ වෙච්ච ස්වාභාවික විපත නිසා මේ වෙද්දී දැඩි පීඩනයක ඉන්නේ ඒ අදාළ සියලු පාර්ශවයන්. ගත්තාම මාතලේ, මහනුවර, ඊට පස්සේ නුවරඑළිය, බදුල්ල සහ මධ්‍යම කඳුකරයේ මුල් වෙන සෑම ඉසව්වක්ම සහ සෑම ඉසව්වකම ජීවත් වෙන මිනිස්සු මේ වෙද්දී දැඩි පීඩනයක ඉන්නේ. එතකොට මේ පීඩනය සකස් වුණේ ඒ මිනිස්සුන් ඉන්න සජීවීව. ඒ කියන්නේ සජීවී අත්දැකීමක් නේ ඒක. ගම් වතුර හෝ නාය යාම කියන එක මිනිස්සු සමහර විට ඇස් දෙකෙම දැකපු දෙයක්. ඒගොල්ලෝ ඒක අත්විඳ මේ මොහොත තුලම. ඒතකොට සජීවීව අත්විඳපු කාරණාවක් පිළිබඳව තමයි මේ මම කතිකා කරන්නේ සහ කතා කරන්නේ. එතකොට ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය කෙබඳු වෙයිද? ඒ මිනිස්සු කොයි විදිහටද මේකට සමහර විට මුහුණ දෙන්නේ නැත්තේ? මේ ගැන අපි පසු විපරමක් කරද්දී අපේ ජීවිතේ මේ මිනිස්සුන්ට, ඔබට, මට ඇතුළු අපි හැමෝටම ප්‍රශ්න එනවා. ඒක මානවයාට සාමාන්‍ය ස්වභාවයක්. ඕනෑම පුද්ගලයෙකුට, රටක ජනාධිපතිවරයාගේ ඉඳලා සියලුම දෙනාට දුප්පත්, පොහොසත්, ආගම්, ජාති, කුල ભેදේ නැතුව හැමෝටම ප්‍රශ්න ගැටලු කියන කාරණාවල් එනවා. ඒතකොට සමහර තැන්වලදී අපිට එන ප්‍රශ්නවලදී අපි ඒක අපේක්ෂා කරන ප්‍රශ්නයක් වුණොත් ගොඩක් වෙලාවට අපි ඒකට කලින් සූදානම් වීමක් වෙනවා. ඉදිරියේ මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා අපිට පොඩි අදහසක්, ආකල්පයක් ගොඩනැගිලා තිබුණොත් අපි ඒ වෙනුවෙන් සැලසුමක් හදනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. හැබැයි සමහර ප්‍රශ්න තියෙනවා අනපේක්ෂිත ලෙස අපේ ජීවිතේට එකතු වෙන සහ අපේ ජීවිතේට ගොඩනැගෙන. අපි ඉදිරියේ කඩා වැටෙන. ඒතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න වලට අපි කලින් සැලසුම් හදලා නැහැ. අපි කලින් සූදානම් වෙන්න ඕනේ විදිය පිළිබඳව දැනුවත් වීමක් නැහැ. අදහසක් නැහැ. අපි කිසිම අයුරකින් ඒකට පෙර සූදානමක් නැහැ. අන්න එවැනි අවස්ථාවලදී අපි අර කලින් අපි සැලසුම් කරලා ප්‍රශ්නයකට මුහුණ දෙනවා වගේ නෙමෙයි, මේ වගේ අවිනිශ්චිත වෙලාවක දෙන ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න ටිකක් අමාරුයි සහ ඒක දරා ගන්න අමාරුයි. ඉතින් මේ මධ්‍යම කඳුකරය සහ ඊට අවට මේ නාය යාම සහ මේ සිද්ධ වෙච්ච අනතුරු වලින්, ඒ අනතුරු නිසා මිනිස්සුන්ට සිද්ධ වුණේ අර අනපේක්ෂිත පීඩනයක් තමයි ඒ වෙලාවේදී ගොඩ නැගෙන්නේ. අපේක්ෂා කරපු නැති එකක්. සමහර විට ඒගොල්ලෝ නාය යනවා කියන එක අදහස ඔළුවේ තියෙන්නට ඇති. හැබැයි මේ මොහොත අත්විඳින්න නැත්තේ අනිවාර්යෙන් මේගොල්ලෝ අලුත් ඒ මොහොත තුල අත්විඳින සිදුවීම් මාලාවක් විදිහට. එතකොට එතෙන්දී අර මං කලිනුත් කියවා වගේ අපේක්ෂා කරපු නැති දෙයක් නිසා, අපේක්ෂා කරපු නැති වෙලාවකදී එන පීඩනයට සහ ඒ පීඩනයට දරා ගන්නට සකස් වෙන මනස හැම වෙලාවකම ව්‍යාකූලයි. ඒ කියන්නේ ඔරොත්තු නොදෙන මනසක් තමයි ඒ වෙලාවේදී ගොඩ නැගෙන්නේ. හිතා ගන්න බෑ මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද ඒ වෙලාවේ හැඟීම් ගොන්නක් ඇතුලේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. සමහර විට ආදරය, සෙනෙහස, වෛරය, තරහ, පරිගැනීම හැම දෙයක්ම මේ වෙලාවේ තියෙනවා. සහ කලකිරීම අනෙක් පැත්තේ. එතකොට මේ වෙද්දී මධ්‍යම කඳුකරයේ මේ සිද්ධ වෙච්ච, මධ්‍යම කඳුකරයේ විතරක් නෙමෙයි, මුළු සමස්ත ලංකාව ඇතුළේ මේ සිදුවීම වුණා. නමුත් අර සීමාවට වැඩිපුර බලපෑමක් මේක ඇතුළේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ලංකාව පුරාම මේ ව්‍යසනයත් එක්ක මේ සිද්ධ වෙච්ච පීඩනය ඔස්සේ මිනිසුන්ගේ මනස මේ වෙද්දී විශේෂයෙන්ම ඒ අත්දැකීමට මුහුණ දුන්න මිනිස්සු ඇතුළේ අර මම කලින් සඳහන් කරපු ඒ මනෝභාවයන් මේ වෙද්දී අනිවාර්යයෙන්ම වැඩ කරන නැති බොහෝ දුරට ඒ මිනිස්සු ළඟ හිටපු තමන්ගේ අම්මා, තමන්ගේ සහෝදරයා, තමන්ගේ නෑදෑයා, තමන්ගේ දුව, පුතා සමහර විට මේ ව්‍යසනය නිසා නැති වෙන්නට ඇති. තමන් ගොඩනගාගත්ත ගෙවල්, තමන් ගොඩනගාගත්ත වාහන, ලබාගත් මේ හැමදේමත් නැති වෙන්නට ඇති. මේ හින්දා ඒ මිනිසා තුළ මේ වෙද්දී ඇතිවෙන හැඟීම තමයි කලකිරීම ඇති වෙනවා. කොහොමත් දුක කියන කාරණාව උපරිමේ ඇති වෙනවා. ඒ වගේම
සමහර විට මේ සිද්ධ වෙච්ච දේත් එක්ක කෙනෙක්ට පාලකයෙක් ගැන නායකයෙක් ගැන නැත්තං මේ සම්බන්ධව සමහට සභාදාම ගැන වුණත් සභාදාම ගැන වුණත් වෛරයක් ඇතිවෙන්නට පුළුවන්. එතකොට ඒ පුද්ගලයන්ට එහෙම ඇතිවෙනවා කියන එක වරදක් නැහැ. මොකද ඒක ඔබ හිටියත් මම හිටියත් ඒ මොහොත තුළ අපි මේ කතන්දර ඔක්කොම අයින් කරත් ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම මේ වගේ මනසක් ඔබ හිටියත් ඔබට ඇති වෙනවා, මම හිටියත් මටත් බොහෝ දුරට ඇති වේවි. එහෙමනම් දැන් එතන ඉන්නේ ඔන්න ඔය වගේ මනෝභාවයන් ඇති වෙච්ච ප්‍රජාවක් තමයි මේ අවස්ථාවේදී ඒ පීඩා සහිත ස්ථානවල සීමාවන් වල රැඳෙන්නේ සහ ඉන්නේ ජීවත් වෙන්නේ. එතකොට එහෙමනම් අපි ඒ මිනිස්සු දිහා බලන්නට ඕනේ මේ ගෙයක් නැති වෙච්ච මිනිහෙක් විදිහටම නෙමෙයි. තමන්ගේ අම්මා තාත්තා නැති වෙච්ච පුද්ගලයෙක් විදිහටම නෙමෙයි. තමන් ළඟ හිටපු දරුවා, බිරිඳ, ස්වාමියා නැති වෙච්ච පුද්ගලයෙක් ගැන බලන විදිහටම නෙමෙයි. අර ඒ දේවල් නැති වෙලා ඒ දේවල් නැතිවීම නිසා ඇතිවෙච්ච මනෝභාවයක් ගොඩ නැගිච්ච පුද්ගලයෙක් සහ පිරිසක් විදිහට තමයි අපි ඒ ඉන්නා වූ පිරිස දිහා බලන්නට ඕනේ. එතකොට අපි කතා කරන්න ඕන දේවල්, අපි ප්‍රායෝගිකව ගොඩනගන්නට ඕන දේවල්, ඒ වෙනුවෙන් අපි කරන්නට ඕන දේවලුත් අපි ඒ පුද්ගලයන්ගේ මනෝභාවය නැත්තම් ඒ මනෝභාවය මොකක්ද කියලා අවබෝධ කරගෙනයි අපි ඒකට විකල්ප දෙන්නට ඕනේ. උදව් කරත් වචනකින් හරි ක්‍රියාවකින් හරි. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ ඒ ඉන්න ප්‍රජාව නිරන්තරයෙන්ම අර අපි හොඳ හිතින් සමහර විට උදව් කරන මිනිසුන් සමග වුණත් ගැටෙන්නට පුළුවන්. ඒ මොනොත් ඒක කරන ලොකු අසාධාරණයක් ඒ ඉන්න පිරිසට සහ සමස්ත සමාජයටම. ඒ නිසා මේකේ වගකීම සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙනවා. හැබැයි ඊට වඩා මේක නායකයන්ට පාලකයන්ට මේක ඇතුලේ දැවැන්ත වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ මේ කාරණාවත් එක්ක වැඩ කරද්දී අර මනෝභාවය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ වෙනුවෙන් විකල්ප සහ ඊට අදාළ කාරණාවල් ගොඩනගලා දෙන්න ඕනේ. එතකොට ඒකේ එකම විසඳුම මුදල් දෙන එකම නෙමෙයි. මොකද තමන් ආදරය කරපු කෙනෙක් නැති වුණාට පස්සේ ඒ ආදරය කරපු කෙනා නැතිවීමේ දුක, චිත්ත පීඩාව මුදල් වලින් අපිට මනින්නට බෑ කිසි විටකදී. එහෙමනම් එයාට ඕනේ ආයෙත් ආදරයමයි. නේද? පවුලක් විදියට ගොඩනැගිච්ච පුද්ගලයෙක් ඇතුලේ පවුල නැති වුණා නම් එයාට නැවත ඕනෙන්නේ අර නැතිවෙච්ච පවුල ඇතුලේ ලැබිච්ච පහසම තමයි. හැබැයි ඒක ආයෙ නැවත දෙන්න බෑ. හැබැයි එයා බලාපොරොත්තු වෙන මේ වගේ අවස්ථාවක්. එතකොට ඒක මුදල් මතම තීරණය කරන්නටත් බෑ. එහෙමනම් මේ සිද්ධ වෙච්ච ව්‍යසනයත් එක්ක අපිට සමහර දේවල් මුදල් මත තීරණය කරන්නට පුළුවන් වුණත් බොහෝ දේවල් මුදල් මත තීරණය කරන්නට බෑ. එහෙමනම් මුදලුත් අවශ්‍යයි. තැනකුත් අවශ්‍යයි. ගෙදරකුත් අවශ්‍යයි. හැබැයි ඊට එහා ගියපු මානුෂීය හැඟීමකුත් ඒකට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම, අනිකා ගැන සිහි කිරීම, හිතීම, තේරුම් ගැනීම කියන කාරණාත් මේකෙදි ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ වගේ සහෝදරයෙක්, ඒ වගේ යාළුවෙක්, ඒ වගේ හිතවතෙක් දිහා බලද්දී මගේ යෝජනාව තමයි අර කියන ආකල්පෙක් අපේ පුද්ගලයාගේ ජීවිතය දිහා බලන්නට උත්සාහ ගමු. එහෙම නොවුනොත් සමහර විට ඉන්න පිරිස අපි සමග ගැටෙන්නට පුළුවන් බොහෝ විටක. ඒ ගැටීම සමහර විට සමාජයේ තිබෙන සමතුලිතතාවයක් බිඳෙන මට්ටමකටම ගොඩනැගෙන්න පුළුවන්. කාවේගශීලී ස්වභාවයක් විදිහට. නැත්තම් ඉතාත් දැඩි වෛරයක් විදිහට ගොඩනැගෙන්නටත් පුළුවන්. ඒ නිසා අපි සූක්ෂමව මේ වෙලාවේදී වැඩ කටයුතු කළ යුතුමයි. ඉතින් ඒ නිසා මගේ යෝජනාව සහ මම දෙන මේ අදහස තමයි නැවත සාරාංශ කරලා කිව්වොත් ලංකාවේ සිද්ධ වුණා දිත්වා කියලා සුලිකුණාටුවක්. ඒ නිසා මිනිසුන් දැඩි පීඩාවකට පත් වුණා. කායික වශයෙන් සහ මානසික වශයෙන්, සමාජීය වශයෙන් උත් මේ පීඩාව ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ මිනිස්සු අපි තේරුම් ගන්නට ඕනේ ගෙදරක් නැති වෙච්ච කෙනෙක්, වාහනයක් නැති වෙච්ච කෙනෙක්, නැත්තම් සහෝදරයෙක්, නැත්තම් ගෙදර හිටපු අය නැති වෙච්ච කෙනෙක්ටත් වඩා ඒ දේවල් නැතිවීම නිසා ඒ පුද්ගලයන් ඇතුලේ සකස් වෙච්ච මනෝභාවයකින් පෙළෙන පුද්ගලයෝ විදිහට තමයි අපි මේ මිනිස්සු කෙරෙහි ඇත්තටම මේ වෙලාවේ දකින්නට ඕනේ. ඒ කියන්නේ මේ අනුකම්පා කිරීම
ඇති කරවලා මේ මිනිස්සුන්ගේ අර පෞරුෂය බිඳ වැට්ටවීමක් නෙමෙයි. නමුත් අපි දකින්නට ඕනේ විදිහට. මොකද කෙනෙකුට එකපාරයක ගොඩනගන්නට පුළුවන්. තව කෙනෙකුට එකපාර සමහර විට ඒක ගොඩනගන්නට බෑ. ඒ නිසා සමස්තය ඇතුලේ අපි මේ විදිහට දකින්නට ඕනි. මගේ යෝජනාව ඒ වගේ එකක්. ඉතින් එහෙම දැක්කොත් මම හිතනවා ඉදිරියට අපි ඒ අය වෙනුවෙන් කරන දේවල් සහ රජයක් වශයෙන් මැදිහත් වෙලා හෝ කරන දේවල් අතරේදී අපිට ඊටම සාධනීය දෙයක් ගොඩනගන්නට පුළුවන් වේවි සහ මේ පරිසරයට ඉතා යහපත් දෙයක් මුහු කරගන්නට පුළුවන් වේවි. මම නැවත කියන්නේ මේකේ වගකීම සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙනවා. ඊට එහා ගිහපු පාලකයන්ට තියෙනවා. එහෙමනම් පාලකයෝ සහ නායකයෝ මේ වෙලාවේ කටයුතු කරන විදිහ ඉතාම වැදගත්. මොකද ඒ වැඩ කරන සහ කටයුතු කරන විදිහෙන් අර මිනිස්සුන්ට අර ප්‍රජාවට හානියක් නොවී යුතුමයි. මං කියන්නේ හානිය කියලා මං අදහස් කරන්නේ භෞතිකයේ තුල වෙන හානිය විතරක් නෙමෙයි මානසික වශයෙන් හරි හානියක් වෙනවා නම් ඒ හානිය බොහෝ විටක අඩු කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. එහෙම නැති වුණොත් අනිවාර්යයෙන්ම මේ පාලකයෝ සහ මේ නායකයෝ කෙරෙහි වුණත් කොච්චර වරප්‍රසාද ලබා දුන්නත් සමහර විට ඒගොල්ලන්ට මේ වෙද්දී ඒ පිරිස කෙරෙහි ඇති වෙන්නේ වෛරයක් තරහ. ඉතින් අපි එසේ නොවෙන්නට වග බලා ගමු කියන එක තමයි මගේ යෝජනාව සහ අදහස. ඉතින් ඔයාලට තියෙන අදහසක් කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට මීට වඩා දේවල් කතා කරන්නට උත්සාහ ගමු. මගේ අදහසක් මම මේ ඉදිරිපත් කරේ. ඉතින් මේකට එකඟ සමහරට ඔබ එකඟ වෙයි, සමහරට එකඟ වෙන්නේ නැති වෙයි. නමුත් කමක් නැහැ. ඔබට හිතෙන දෙයක් කමෙන්ට් කරන්න. ඉස්සරහට අපි මේ වගේ දේවල් එක කතා කරමු. ඉතින් මම දැනට නවතිනවා. එහෙමනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම සුබ දවසක් වේවා.